මට අද හිතුණා අලුත් දෙයක් ගැන කතා කරන්න. අලුත්ම කිව්වට මේක අලුත් නැහැ. හිතන්න දැන් ලංකාවේ ගොඩාක් කට්ටිය හිර වෙන තැනක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. සාමාන්‍යයෙන් අද ලංකාවේ ගොඩාක් අය පිටරටවල් වලට මූව් වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ මූව් වෙන process එකට වැඩිම ඕන කරන exams තියෙනවා. IELTS එහෙම නැත්නම් PTE exam ඔය වගේ තවත් exams ලංකාවේ තියෙන්න පුළුවන්. හැබැයි famous exam දෙක තමයි IELTS කියන්නේත් PTE exam කියන්නේත්. ඉතින් මේ වගේ exam එකක් කරද්දී අපිට සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු knowledge එකක් ඕන වෙනවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි English language එක අපි ඉගෙන ගන්න ගියත් ගොඩක් තැන්වලදී ඒක හරියට අපේ ඔළුවට යන්නේ නැහැ. මොකද අපේ language එක අපි හුරු වෙලා තියෙන්නේ සිංහල වලට. අපේ මොලෙන්ම අපි සිංහල වලට තමයි use වෙලා තියෙන්නේ. අපි යාළුවෝ එක්ක කතා කරත්, පවුලේ අය එක්ක කතා කරත්, අපේ වැඩ කරන තැන එක්ක කතා කරත්, shop එකකට ගියත් ගොඩක් වෙලාවට අපි සිංහල use කරන්න තමයි බලන්නේ. හැබැයි මේ language එකක් ඉගෙන ගනිද්දී එහෙම නැත්නම් language එකක් අලුතින් අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ නම් අපිට සිද්ධ වෙනවා අපේ day to day life එකත් ඒ language එකට convert කරගන්න. example දැන් සාමාන්‍යයෙන් අපි සිංහලෙන් අහන ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒවත් ඉංග්‍රීසි වලින් අහන්න පුරුදු වෙන්න. එතකොට අපිට ලේසි මේ language එක තව අපිට familiar කරගන්න. ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ language එක familiar නොවුනහම අපිට කතා කරන්න අමාරුයි. අපිට ඕන ලැන්ග්වේජ් එකක් කතා කරන්න වචන අවශ්‍යයි. සහ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට ග්‍රැමර් අත්‍යවශ්‍යම දෙයක්. එතකොට මේ දේවල් නැති වෙනකොට අපිට කෙනෙක් එක්ක කන්වර්සේෂන් එකක් කරගෙන යන්න අමාරුයි. අපි ඉන්ටර්විව් එකකට ගියත් එහෙමත් නැත්නම් අපිට ඉංග්‍රීසි වලින් ස්පීච් එකක් දෙන්න ඕන වුණත් අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක කටපාඩම් කරගෙන ඇවිල්ලා කියන එක. හැබැයි මේක ඇත්තටම යූස්ෆුල්ද? ඇත්තටම අපිට මේකෙන් ඉංග්‍රීසි knowledge එක ගන්න පුළුවන්ද? ඇත්තටම මුලින්ම කියන්න ඕන කටපාඩම් කරලා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න හරි අමාරුයි. ඇත්තටම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන් ලේසිම දේ තමයි අපි day to day use කරන එක. අපි කට්ටිය ගොඩක් බයයි ඉංග්‍රීසි කතා කරන්න වරදි. අපිට hina වෙයි කට්ටිය. අපිට විහිළු කරයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ දැන් ලංකාවේ foreigner කෙනෙක් අපේ නම දැක්කත් මොන හරි ප්‍රශ්නයක් අහයි කියලා බයෙන් ලංකාවේ කට්ටිය හැංගෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් අවස්ථාවල් වලට මුහුණ දීලා තියෙන්නේ මේ language barrier එක නිසා. මොකද හැබැයි අපිට සිංහලෙන් කවුරු හරි මොන හරි දෙයක් ඇහුවොත් අපිට උත්තර දෙන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම විසඳුමක් තියෙන්න ඕන. මම කැමතියි ඔයාලගෙන් මේකට මොන වගේ විසඳුමක් ඕනි කියලා හිතනවා.